ඔබට අද මතක් කරගත්තොත් පින්වතුනි එදා මීට අවුරුදු 20කට කලින් 30කට කලින් ඔබ ඇයි විවාහ ගිවිස ගත්තේ කියලා. ඇත්තම කතාව කියමු බලන්න. ඔබ ඒ මනුස්සයට ආදරේ නිසාද නැත්නම් Tamanට ආදරේ නිසාද? මොකද ඔබ අද කියනවා නම් පිටින් නෑ මං ඒ මනුස්සයට ආදරේ නිසා එදා විවාහ ගිවිස ගත්තේ කියලා. ඊළඟ අපිට ඊට සති දෙකකට පස්සේ ඒ මනුස්සයාගේ හිත වෙන කෙනෙක්ට ගියා නම් ඔබ ලෑස්තිද අතහරින්න? එහෙම පුළුවන් වෙන්න එපා. සමහරව බාදරේ කරලා විවාහ ගිවිස ගත්තා. ඊට පස්සේ සති දෙකකට පස්සේ මාසයකට පස්සේ අවුරුද්දකට පස්සේ මනුස්සය ඇවිල්ලා කියනවා දැන් නම් මට ඇති මට දැන් වෙන කෙනෙක් ගැන අදහසක් පහළ වෙලා තියෙනවා. එහෙනම් ඔබ මොකද කරන්න ඕන? රන් දෝලාවක් ගෙනල්ලා ඒ මනුස්සයෙකුට නග්ගලා අර අදාළ කෙනා ගාවට ගිහිල්ලා එයා බස්සලා මෙන්න අද පටන් ඔයා බාර ගන්න. ඇති වුණාම ආයෙ මම බාර ගන්නවා. අන්න එහෙම කියන්න පුළුවන් වෙන්න එපා. කරයිද? සමහර මෙහෙම නම් කියයි. ඔබ ඵලයන් ආයේ මේ පැත්ත පළාතේ පස් පා ගන්නන් එන්න එපා. එහෙම නම් කියයි සමහරට.